හොඳයි දැන් කවුරු සාදු කියන්නේ? දැන් අපි පිරිත් දේශනා කරලා ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම මේ දූල පුතාලට මේ ලැබූ අලුත් අවුරුද්ද හැම දිනාටම වාසනාවන්ත අවුරුද්දක් වේවා. මේ දරුවන්ට කුඩා කාලේ ඉඳලා ගුණ ධර්ම ශිරිත් පිරිත් ඒ වගේම මේ වගේ පින්කම් කරන ආකාරය උරු කරන දෙමව්පියන්ටත් ඒ වගේම සයනාරා පෙර පාසලේ ඒ ගුරුතුමීන්ලා ඇතුළු කොට ඇති හැම දෙනාටත් මේ දරුවන්ගේ ආදරණීය මව්පියන් ඇතුළු කොට ඇති හැම දෙනාටම හැම යහපතක්ම සිතක්ම සැලසේවා. මේ පෙර පාසලේ මේ අවුරුද්දේ කටයුතුත් බාධා වලින් තොරව හොඳින් කරගන්නට හැම ශක්තියක්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි දේශනා කරනවා. එසේම වේවා කියලා හිතාගෙන පිරිතාන්න. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ උපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ ආහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සායි ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බේ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡ සක්ඛෝ මුජුච සුජුච සුවජෝ චස්ස මුදු අනතිමානි සන්තුත්තකෝ ච සුභරෝ ච අම්පකිච්ඡෝ ච සල්ලවක උත්ති සන්ත
तीन्द्रियो निपकोच अपगम्बो कुलेषु अननुगिन्दो न च कुन्दं समाचरे किञ्चियेन विඤ्ඤो परेमुपवदेयुं सुखिनो वा खेमिनोऽन्तु सब्बे सन्ता भवन्तु सुखितन्ता एकेचिपान भूतन्ति तसावा तावरावा अनवशेषा दीघावाये महन्तावा मध्यमारस्सकानुकतूरा दिन्दावा एव अद्दिन्दा ये च दूरे वसन्ति अविदूरे भूतावा सम्भवेशीव सब्बे सन्ता भवन्तु सुखितन्ता निपरो परं निकुम्भेत नातिमन्येत कथचिनं पञ्चेभ्यारोसना पटिगसंज्ञा नान्यमन्यस्य दुःखमित्येय माता यथा नियङ्कुन्तम् आयुषा एकपुत्रमनुरङ्घे एवंपि सर्वभूतेषु मानसंभावये अपरिमाणं मिथ्यं च सर्वलोकस्मिन् मानसंभावये अपरिमाणं उद्धं अधोच तिर्यं च असंबाधं अवेरं असपन्तं तिष्ठं चरं निसिन्नो वा शयानो वा यावतस्य विगतमिन्द्रो एतं सतिम् अधिष्ठेय ब्रह्ममेतं विहारम् इदमाहुदित्तिं च अनुपगम्य शीलवा दर्शनेन सम्पन्नो कामेषु विनय्यगेदं न हि जातु गम्भसेयं पुनरेति एतेन सच्चवज्जेन सुद्धिते होतु सर्वदा एतेन सच्चवज्जेन सर्वरोगो विनश्यतु एतेन सच्चवज्जेन होतु ते जयमङ्गलं सब्बीतियो विवर्धन्तु सर्वरोगो विनश्यतु माते भवत्वन्तराय सुखी दीर्घायुको भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वे बुद्धानुभावेन सदा शुद्धि भवन्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वे धम्मानुभावेन सदा शुद्धि भवन्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वे सङ्घानुभावेन सदा शुद्धि भवन्तु ते नक्षत्रयाख्यभूतानां पापङ्गनिवारणा परित्तस्सानुभावेन
ළඟ දෙන්න හඳුරන්නේ යටට. හොඳයි දැන් කවුරු සාදුකාරයක් දෙන්න. හරි. දැන් මේ ගිය අවුරුද්දේ ආයෙත් තියෙන මෙතනනේ. එහෙමයි ආමුදනේ මාස වෙනකන් තියාගන්න. මාස වෙනකන් මේගොල්ලෝ මේ අවුරුද්දේ තියාගන්න. හොඳයි දැන් මේ තෙලිජ්ජවිල සයෝනාරා පෙර පාසලේ ගිය අවුරුද්දේ දරුවනුත් මේ අවුරුද්දේ මේ පෙර පාසලට ඇතුළත් කළ දරුවනුත් කියන මේ දෙපිරිසම මේ කණ්ඩායම් දෙකම මේ අවස්ථාවේ මේ පින්කමට සම්බන්ධ වෙනවා. මේ පින්කම කිරීමේ මූලිකම අදහස බලාපොරොත්තු අරමුණ මේ දරුවන්ට ආශිර්වාද කිරීම. එහෙම නැත්නම් සෙත් පැතීම. අපට කෙනෙකුට සෙත් පතන්න පුළුවන් වෙන්නේ අපේ හිත පිරිසිදු කරගෙන. පිරිසිදු හිතකින් තමයි තවත් කෙනෙකුට සෙතක් සලසන්න පුළුවන්කම ලැබෙන්නේ. හිත අපිරිසිදුව තියාගෙන. ඒ කියන්නේ ලෝභය නැත්නම් රාගය එමත් නැත්නම් දේශය හිතේ ඇති වෙන තරහ වැරදි අදහස් ඒවා අපි ටිකකට හරි අමතක කරන්නට ඕන. ඒවා යටපත් කරගන්නවා. අන්න ඒ සඳහා තමයි මේ දානි සූදානම් කළේ. දානි පිළිගැන්වුවේ. දානි දුන්නේ කාටද? කාටද දානි දුන්නේ? ආමුදුරුවන්ට දෙන්න ඉස්සෙල්ලා මුල්ම කොටස කාටද දුන්නේ? බුදුහාඳුරු මෙතනට වැඩියද? දැක්කද? කොහෙද? බුදුහාඳුරු දැන් එනම් කොහෙද වැඩ ඉන්නේ? ගෙදර මැද? කොහෙද? ඒ ගෙදරනේ. මං අහුවේ මෙහාට බුදුහාඳුරු වැඩියද කියලා. මෙහෙමයිනේ. බුදුහාඳුරු අද අපි අතරේ නෑ. අර බුදුහාඳුරු සිහි කරගන්න බුදුහාඳුරුවන් වගේ කියන්නේ විදියම නෙවෙයි ටිකක් ඒ විදිය හැඩේ තියෙන. නියම බුදුහාඳුරු හරි ලස්සනයි. නියම බුදුහාඳුරු හරි ලස්සන. බුදුහාඳුරු සිහිපත් කරගන්න තමයි මේ උස ආසනයක තැන්පත් කළේ අපි ධාතු කරඬුව. මොකද? ධාතු කරඬුව. කියන්න. ඔව්. මේ ධාතු කරඬුව ඇතුලේ බුදුහාඳුරුවන් පිරිනිවන් පෑවට පස්සේ ආදාහනය කළාට පස්සේ ලබාගත් උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වැඩයි. ඒ ටික පස්සේ මෙයාට දැනගන්න පුළුවන් ඒව විස්තර. ඊළඟට අපිට බුදුහාඳුරන්ට මූල් කොටස පූජා කරලා ඊට පස්සේ කාටද පූජා කළේ? හාමුදුරුවන්ට. එහෙම නැත්නම් අපි තවත් විදිහකින් කියනවා නම් ස්වාමීන් වහන්සේලාට. කොහොමද කියන්නේ? හරි ලස්සනට කියුණානේ. හාමුදුරුවන්ට කියනට වඩා හොඳයි ස්වාමීන් වහන්සේලාට. අපේ ස්වාමීන් වහන්සේලාට අපි දානේ බෙදුවා. මොකද කළේ?
දාන බෙදුවා කාටද? හරි ලස්සනට කියන්නේ ඔය. ඕ ඊට පස්සේ කියන්න ඕනේ එහෙම ඈ. ආමුදුරන්ට කියනකට වඩා ලස්සනයි ස්වාමීන් වහන්සේලාට. ඊට පස්සේ අපි මොකද කළේ? අපි මේ අය දානේ බෙදුවා. අපි දානේ කෑවා. කොහොම කියයිද කියලා බලන්න තමයි මං ඇහුවේ ඈ. දහඳුරු දානේ කෑවා නෙවෙයි. ඈ? ආඳුරු දානේ කෑවයි කිව්වොත් මේ අය පින්කම කෑවයි කියලා අපිට කියන්නේ. ඈ? ඔව්. ආඳුරු දානේ කෑවයි කියන මේ අය පින්කම කෑවා. ඈ? ඔව්. ආඳුරු දානේ වැළඳුවා. මොකද්ද? දානේ වැළඳුවා. හරි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මොකද කළේ දානේ වළඳලා? ඈ? අර මේ පිරිත් නූල් මේක දිගෑරලා අල්ල ගන්න කියලා මොකද කළේ? ගාථා. හරි ගාථා තමයි ඔය. පිරිත් ඈ? පිරිත්. ඕ පිරිත් වල තියෙන ගාථා තමයි. ඈ? පිරිත් දේශනා කළා. මොකද්ද? පිරිත් දේශනා. ඕ පිරිත් කිව්වා කියනවට වඩා හොඳයි පිරිත් දේශනා කළා. ආයිසරයක් කියන්නේ? පිරිත් දේශනා. අන්න හරි ලස්සනයි කියනවා. හරි එහෙමනම් ඒ ඔක්කොම කලේ මොකටද? පින් ලබා ගන්නයි සෙත් ලබා ගන්නයි. ඕ සෙත් ලබා ගන්නවා කියන්නේ ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. ඈ? කරදර වෙන්නේ නැතුව ඉන්න. මේ අය ඉගෙන ගන්න ඒවා හොඳට පිහිටන්න. මේ අයගේ පෙර පාසල තව දියුණු වෙන්න. අන්න ඒවට තමයි පිරිත් කිව්වේ. පිරිත් දේශනා කළේ. හරි? හරි. ඊට පස්සේ මොකක්ද කළේ? පිරිත් දේශනා කරන කලින් මේ අය තවත් වැඩක් කළා. මොකද්ද? දානේ පිළිගන්නලා ඊට පස්සේ මොකද කළේ? මේ මේසුල අන්න හරි. මේ මේසුල මොනවද තියෙන්නේ? පිරිකර. අන්න බලන්න. ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කළා. කියන්න. ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කළා. කියන්න පිරිකර පූජා කළා. පිරිකර පූජා කළා. අන්න හරි. දැන් පින්කම සම්පූර්ණද? ඔව් කියන්නේ පහෙමයි කියනවා ඕ ස්වාමීන් වහන්සේලාට උත්තර දෙනකොට එහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. හරි. ඔය වැඩි බණ කියන්න ඕනේ මේයට. මෙයාට වැඩි බණ කිව්වට දැන් බඩගින්නේ ඇත්තේනේ. උදේට කාලා දාවේ. අන්න ඒ පුතා ඇත්ත කිව්වනේ. ඔව් ස්වාමීන් වහන්සේලා දානේ දීලා එපායි දානේ පූජා කරලා අපි කෑම කන්නනේ. ඔව් ඒ නිසා එතකොට දැන් ඕන පින්කම හරි. දැන් අපි ගියට කමක් නැහැනේ. ඈ? එහෙනම් ඕන නැගිටලා යනවා. එතකොට කවුද පිරිත් නූල් බෙදා දෙන්නේ? තාටික වෙලාවක් ඉන්නද? හරි. එහෙනම් දැන් අපි ඊට ඉස්සෙල්ලා තව වැඩක් තියෙනවා. මේ කරගත්ත පින් අපි දෙවියන්ට ලබා දෙන්න ඕන. තව අපේ මියගිය අය, මැරිච්ච අය ඉන්නවා. ආගේ ඒ ඔක්කොටම පින් දෙන්නත් ඕන. හරි. දැන් එවනම් අපි මේ පින් දෙවියන්ට අනුමෝදන් කරමු. මං කිව්වට පස්සේ කියන්න වඳින්න ඕනේ. දෙවියන්ට ඥාතීන්ට පින් දෙනකොට වඳින්න. හරි. මම මේ කිව්වට මේ පස්සේ කියන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං. ඔය දෙවියන්ට පින් දුන්නා. ඊළඟට අපේ කාගෙත් මැරිච්ච නෑදෑයෝ පින් අනුමෝදන් වෙත්වා කියලා හිතාගෙන පින් දෙමු ඈ. මං කිව්වට පස්සේ කියන්න. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එහෙනම් දැන් ඔන්න පින්කම සම්පූර්ණයි. අපි නැවත සෙත් පතනවා තව ගාථා දෙකක් කියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි නම් එන්න පිරිත් පැන් දෙනවා පිරිත් නූල් දෙනවා එන්න අර බේසමක් මේ පොඩි ජෝගකට දාලා දෙන්න මට මේක උස්සගෙන ඉන්න අමාරුයි. පොඩි ජෝගක කියන කාප් එකක් ඔය අර ප්ලාස්ටික් පොඩි පොඩි මෙරේ විතර පොඩි ජොබ් එකක් කරන්නේ. පොඩි ජොබ් එකක් බේස්ලා කියන පොඩි ජොබ් එකක්. tahu mehat atau Purika ये गेंदे करang ini pela gassala me එහෙනම් මේ පිළිච්චම් බොන්න ඕන මාස අත් දෙක එකතු කරගන්න මේ හුරු කරන්න මේ අත් දෙක එකතු කරලා ගන්න පුළුවන් ඉතින් බොන්න ඕන සබ්බීතියෝ විවජ්ජලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ මේ පැත්තට යන්න මේක හැපුණොත් මේ පෙරලෙයි මේ පිරිනුල් බඳව ගන්න. කොහෙන්ද මේ? කවුරු හරි මේ ඉදදවන්න. බොන්න. මම මෙතනින් දෙන්නම්.